ශේෂ්ඨ පිහිටයි ඔබ සියලු දෙනාටම යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනා මේ මොහොතේදී මම පිළිගනු ලබනවා. උන්වහන්සේ අදත් ඔයාලට ලස්සන දේව පණිවිඩයක් ගෙනල්ලා තියෙනවා. අපි බලමු උන්වහන්සේ අද දවසේදී අපේ හදවතට කතා කරන්නේ කුමක් ගැනද කියලා. අපි ශුද්ධ බයිබලයේ ගත්තොත් හිතෝපදේශ පොතේ උන්වහන්සේ අපිට සඳහන් කරන 18 වන පරිච්ඡේදයේ 21 වන පදය. මරණයත් ජීවනයත් දිවේ වසගෙයි ඇත්තාහ. ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති විඳින්නෝය. මරණයත් ජීවනයත් දිවේ වසගෙයි ඇත්තාහ. ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති විඳින්නෝය. ආමේන්. උන්වහන්සේ මේ පණිවිඩයෙන් අපිට කුමක්ද මතක් කර දෙන්නේ? අපි බලමු දෙවියන් වහන්සේ ඔබට මට කෙතරම් ප්‍රේම කරනවද කියලා. උන්වහන්සේ අපිට ප්‍රේම කරන එකම දෙවියන් වහන්සේ. උන්වහන්සේ හරිම විශ්වාසවන්තයි. උන්වහන්සේ ප්‍රේමණීයයි. උන්වහන්සේගේ ප්‍රේමය ඇවිල්ලා අගාපේ ප්‍රේමයක්. අගාපේ ප්‍රේමය කියන්නේ කිසිම වෙලාවක අඩු වෙන්නේ නැහැ. ඒ වගේම කිසිම වෙලාවක වැඩි වෙන්නේ නැති ප්‍රේමයක් කියන එකට. උන්වහන්සේ ඔබට මට එතරම් ආදරය කරලා තියෙනවා. උන්වහන්සේ කුරුසේ දිවි පිදුවේ අපෝදෙසයි. මන්ද උන්වහන්සේ ඔබට මට එතරම් ප්‍රේම කරන නිසා. උන්වහන්සේ අද අපිට සඳහන් කරනවා, අපිට කියනවා අපේ වචන ගැන. අපි අපේ වචන ගැන පරිස්සම් විය යුතුය. ඔබ මොහොතකට හිතලා බලන්න, පසුගිය සතිය තුල ඔබ කුමන වචන කතා කරලාද? කුමන දේවල් කතා කරලාද? ඔබ යම් කිසි කෙනෙකු වටලා ඇද්ද ඔබගේ වචන වලින්? එහෙමත් නැතුව ඔබ ඔබගේ වචන වලින් තව කෙනෙක්ව පහත් කරලා කතා කරලා තියනවාද? ඔබ ඔබගේ වචන වලින් තව කෙනෙක්ව අධෛර්යමත් කරලා තියනවාද? නමුත් දෙවියන් වහන්සේ කියන ඔබේ වචන වලින් තව කෙනෙක්ව ශක්තිමත් කරන්න කියලා. දෙවියන් වහන්සේ අද ඔබට කියන ඔබේ වචන වලින් තව කෙනෙක් උසස් කරන්න කියලා. අපි හැම මොහොතෙම අපි බලන්නේ අපිට උසස් වෙන්න. අපි කොහොමද උසස් වෙන්නේ කියලා බලන්න. නමුත් දෙවියන් වහන්සේ අපිට සඳහන් කරනවා අපි හැම වෙලෙම තව කෙනෙක් උසස් කරන්න ඕන. අපි හැම කෙනෙක් ඉස්සරහම යටහත් වෙන්න ඕන. අපි යටහත් වුණොත් විතරයි දෙවියන් වහන්සේ යම් දවසක අපව උසස් කරන්නේ. ඉතින් ඔබ ඒ දේ හොඳට මතක තියාගන්න. ඔබ දෙවියන් වහන්සේ තුල නිවැරදි වචන කතා කරන්න. ඔබ උන්වහන්සේ තුල හරි දේ කරන්න. උන්වහන්සේගේ නිවැරදි ඵල භුක්ති විඳින්න නම් ඔබ නිවැරදි දේ කළ යුතුය. උන්වහන්සේ ඔබට මට එතරම් ප්‍රේම කරන නිසා උන්වහන්සේගේ එකම පුත්‍රයාණන් වහන්සේ මේ ලෝකෙට එව්වා. ඒ ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ අප උදෙසා, අපේ පව් උදෙසයි. අපි බොහෝ පාපයන් කරන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ තුල අපේ හැම පාපයකටම සමාව උන්වහන්සේ දෙනවා. ඉතින් අපි යම් පාපයක් කරන්න පුළුවන්. ඒ පාපය එන්නේ සාතාන්ගේ. ඉතින් සාතාන්ගේ වචන කතා කිරීමේ වැඩිපුරම අපි සාතාන්ගේ වචන කතා කරන හින්දා තමයි අපි පාපයට හැමතිස්සෙම නතු වෙන්නේ. ඉතින් අපි පුංචි පාපයක් කරත් ඒක පාපයක්මයි. ඉතින් ඔබ දෙවියන් වහන්සේ තුල හරි දේ කරන්න. හරි වචන කතා කරන්න. නිවැරදි වචන, දේව වචනේ කතා කරන්න. දෙවියන් වහන්සේ කවදාවත් ඔබට මට උන්වහන්සේ වරදින්නට තියන්නේ නැහැ. උන්වහන්සේ එතරම් විශ්වාසවන්ත තැනැත්තන් වහන්සේ නිසා. උන්වහන්සේ අද අපිට සඳහන් කරන්නේ වචනය ගැන නිතරම පරිස්සම් වෙන්න කියලා. ඉතින් ඔබ මොහොතක් හිතලා බලන්න, ඔබේ වචනයෙන් ඔබ දෙවියන් වහන්සේව ප්‍රශංසා කරලා තියෙනවද? ඔබ ඔබේ වචන වලින් දෙවියන් වහන්සේව මහිමයට ගෞරවයට පත් කරලා තියෙනවද කියලා. අපි එහෙම කරලා නැතුව ඇති. නමුත් ඔබ මේ දැන් ඉඳන් මේ මොහොතේ පටන් දෙවියන් වහන්සේ ප්‍රශංසා කරලා දෙවියන් වහන්සේගේ නාමයෙන් මහිමයට ගෞරවයට පත් කරන්න. එවිට ඔබට දැක ගන්න පුළුවන් දෙවියන් වහන්සේගේ මහත් හාස්කම් මොනවද කියලා. උන්වහන්සේ එතරම් හාස්කම් කරන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ අර වෙන කිසිම දෙවි කෙනෙක් නෑ අපි තුල. උන්වහන්සේ හරිම ආදරෙයි අපිට. අපි උන්වහන්සේගේ බැටළුව. උන්වහන්සේ අපේ එඩේලා. උන්වහන්සේ කැමති නෑ උන්වහන්සේගේ බැටළුව යම්කිසි වැරදි මාර්ගයක ගමන් කරනවට. අපි හිතමුකෝ අපි යම්කිසි වැරදි මාර්ගයක අපි කැමති මාර්ගයක අපි ගමන් කරනවා කියලා. දෙවියන් වහන්සේ අපිට මේ මාර්ගය යන්න දෙනවා. නමුත් යම් දවසක උන්වහන්සේ මේ මාර්ගය අවහිර කරනවා. මන්ද මේ මාර්ගය අවහිර කරන්නේ උන්වහන්සේ ඔබට මට ප්‍රේම කරන නිසා, ඔබට මට හුඟක් ආදරය කරන නිසා. දෙවියන් වහන්සේගේ ආදරය ඇවිල්ලා හරිම අසීමිත ආදරයක්. උන්වහන්සේට සීමිත ආදරයක් නැහැ. මනුෂ්‍යයා තුල තියෙන සීමිත ආදරයක් පමණයි. දෙවියන් වහන්සේ තුල තියෙන අසීමිත ආදරය. අපි උන්වහන්සේව අත්හැරලා අපි උන්වහන්සේව ගණන් නොගෙන අපි කැමති දේවල් කරනවා. නමුත් දෙවියන් වහන්සේ අපේ පස්සෙන් එනවා.
උන්වහන්සේ අපිව කිසිම අවස්ථාවක අත්හරින්නේ නැහැ. උන්වහන්සේ එතරම් ඔබට මට ප්‍රේම කරන නිසා තමයි උන්වහන්සේ අපිව කිසියම් මොහොතකවත් අත් නොහැර අපිව තදින් අල්ලගෙන ඉන්නේ. උන්වහන්සේ එතරම් අපේ ප්‍රේමණීය එඩේර නිසා අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕනේ. උන්වහන්සේ කියනවා අපි යම් දවසක උන්වහන්සේ තුල විනිශ්චයට පමුණනවා. දෙවියන් වහන්සේ අපිව යම් දවසක විනිශ්චය කරනවා. හැබැයි ඒ විනිශ්චය කරන්නේ අපේ පාප අනුව නෙමෙයි. උන්වහන්සේ අද අපිට මේ කතා කරන්නේ මේ පදයෙන් කතා කරන්නේ උන්වහන්සේ අපිට කියනවා අපිව යම් දවසක විනිශ්චය කරන්නේ අපි කතා කරන වචන අනුවයි කියලා. ඉතින් ඔබ මොහොතක් ඔබේ වචන ගැන සැලකිලිමත් වෙන්න. ඔබ ඔබගේ මුඛයෙන් පිට කරන්නා වචනයක් පාස ඔබ හිතන්න මේක දෙවියන් වහන්සේගේ වචනයක්ද? එහෙමත් නැත්නම් සාතාන්ගේ වචනයක්ද? සාතාන්ගේ වචනයක් කියලා හිතනවා නම් ඔබ ඒක තක්කාලා හිතෙන් අහක් කරගන්න. ඔබ දෙවියන් වහන්සේගේ වචනයක් නම් අනිවාර්යයෙන්ම ඒ පිට කරන්න. මන්ද දෙවියන් වහන්සේ ඔබ තුලින් කතා කරනවා. අද ශුද්ධාත්මයන් වහන්සේට කතා කරගන්න විදිහක් නැහැ. මන්ද අපි ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දීලා නැහැ අපේ මුඛයෙන් කතා කරන්න. අපි නිවැරදි වචන කතා කළොත්, අපි හරි දේ කතා කළොත් ශුද්ධාත්මයන් වහන්සේ අප තුළ ක්‍රියා කරන බව ඔබට මට අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ අද දවසේදී ඔබේ වචන ගැන යම් දවසක ගණන් දිය යුතු බව. ඉතින් ඔබ නිවැරදි වචන කතා කරන දෙවියන් වහන්සේ තුළ උන්වහන්සේ ප්‍රසන්න කරන්න. ඔබ දෙවියන් වහන්සේ විතරයි ප්‍රසන්න කරන්න. ඔබ දෙවියන් වහන්සේට විතරයි නමස්කාර කර යුතුයි. දෙවියන් වහන්සේ තුළ හරි දේ කරන්න. උන්වහන්සේ ඔබ සමග නිතරම සිටිනවා. උන්වහන්සේ අපි හැමෝගෙම එඬේරා. අපි ඇවිල්ලා උන්වහන්සේගේ බැටළුව. අපි උන්වහන්සේ තියලා තියෙන වෘක්කය මැද අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕනේ. වෘක්කය මැද අපිව බැටළුවෙක් කරලා තියෙන නිසා අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මන්ද උන්වහන්සේ අපිට ඒ තරම් ආදරය කරන නිසා තමයි අපි බැටළුවෙක් කරලා තියෙන්නේ. නැත්නම් උන්වහන්සේටත් පුළුවන් අපිවත් වෘක්කයක් කරන්න. නමුත් උන්වහන්සේ අපිට උන්වහන්සේගේ සදාකාල ජීවනයේ උරුම කරගන්න අයිතිය උන්වහන්සේ අපිට දීලා තියෙනවා. ඉතින් අපිට උන්වහන්සේ දේව වචනය දීලා තියෙනවා. ඉතින් උන්වහන්සේ අපිට කියන්නේ දේව වචනයෙන් පෝෂණය වෙන්න කියලා. උන්වහන්සේ ඔබෙන් යමක් ඉවත් කරන්න පුළුවන්. ඒ ඉවත් කරන්නේ ඔබේ මොහොතට ඔබේ ආත්මය ආරක්ෂා කරගන්න ඕන නිසා තමයි දෙවියන් වහන්සේ ඔබට හොඳම දේ දෙන්න ඕන නිසා තමයි ඔබේ ජීවිතේ යම් දෙයක් ඔබෙන් ඉවත් කරන්නේ. ඒ මිල මුදල් වෙන්න පුළුවන්. ඔබේ යාහන වාහන වෙන්න පුළුවන්. ඒ සියල්ල දෙවියන් වහන්සේ ගන්න උන්වහන්සේ ඊටත් වඩා හොඳ සැලැස්මක් දීලා තියෙන නිසා. ඉතින් දෙවියන් වහන්සේගේ සැලැස්මට ඉඩ දෙන්න උන්වහන්සේ තුල ක්‍රියාත්මක වෙන්න ඔබ ඔබගේ සැලැස්ම අනුව ගියොත් කිසිම දවසක ඔබට ඵල භුක්ති විඳින්න බෑ. අපිට ඵල භුක්ති විඳින්නට පුළුවන් දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව උන්වහන්සේ කියන විදිහට අපි උන්වහන්සේව අනුගමනය කළොත් විතරයි. ඉතින් අපි දෙවියන් වහන්සේ තුල රජරුව වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ කියනවා අපි උන්වහන්සේ තුල රජරුව කියලා. ඉතින් රජරුව වුණාම අනිත් ඇයට පහත් වෙන්නේ නැහැ. නමුත් අපි එක වචනයක් තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි දෙවියන් වහන්සේගේ වචන කතා කරනවා නම් අද ඉඳන් පුරුදු වෙන්න ඕනේ. නෑ මම දෙවියන් වහන්සේගේ වචනේ විතරයි කතා කරන්නේ. මම සාතාන්ගේ වචනේ කතා කරන්නේ නෑ කියලා. ඒ විදිහ දෙවියන් වහන්සේ ඔබ තුල බොහෝ දේවල් කරන්න යන ඔබගේ ජීවිතය තුළ බොහෝ ආශ්චර්යමත් ක්‍රියා කරන්න යන දෙවියන් වහන්සේ ඔබ තුළ මොන යම් දේවල් කරත් උන්වහන්සේ ඒ කරන්නේ හරිම දේ. ඉතින් ඔබ ඉවසීමෙන් බලලා ඉතින් ඔබ යටහත් වෙන්න දෙවියන් වහන්සේ ඔබ යම් දවසක අනිවාර්යයෙන්ම උසස් කරන්න යනවා. ඉතින් දෙවියන් වහන්සේ අද ඔබට කතා කරන්නේ දෙවියන් වහන්සේ තුළ නිවැරදි වචන කතා කරන්න කියලා. අපි යම් දවසක අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේට ගණන් දිය යුතුයි. අපි කතා කරන වචන අනුව උන්වහන්සේ අපේ පාප අනුව නෙවෙයි අපිව යම් දවසක විනිශ්චය කරන්න අපේ වචන අනුව. ඔබ කතා කරන වචනය ගැන පරිස්සම් වෙන්න. ඔබ කතා කරන වචනය ගැන දෙපාරක් හිතලා ඒ පිට කරන්න. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ මැත්තේ මා මැත්තේ උන්වහන්සේ තබලා තියෙන නිසා අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ආමේන්. ඔබ සියලු දෙනාටම ජේසුස් වේද.